ඉතින් ඔන්න යාළුවනේ අද ඔන්න අපේ ෆිෂ් ටැන්ක් එක සම්පූර්ණ මස් කරන්න තමයි හදන්නේ. මේකේ පොඩි ඩැමේජ් එකක් මේ කලින් ඔයාලා දකින්න ඇති මේ ටැන්ක් එකේ කලින් වීඩියෝ එකේ මේ ටැන්ක් එකේ වතුර පුරලා මාළු හිටියා. ඒකේ පොඩි ලීක් එකක් තිබුණා. ඉටිකොලේ ලීක් කරලා එයාලා දඟලලා හිල් කරලා ලීක් කරලා වතුර ලීක් එකක් තිබුණා. දැන් මේ ටැන්කිය වතුර ඔක්කොම අයින් කරලා මාළු ටික මගේ මේ ඔක්කොම ටික අනිත් පොඩි එකට දාලා තියෙනවා. මේ ඉන්නේ කට්ටිය ඔක්කොම පොඩි ටැන්කියේ. දැන් මේගොල්ලොන්ට ආයේ ලොකු ටැන්කියට දාන්න මේ ලොකු ටැංකිය අස් කරගන්න ඕන. ඉතින් අපි දැන් මේ ලෑස්ති වෙන්නේ ලොකු ටැංකිය අස් කරගන්න. ඉතින් මේ ටැංකිය ඔක්කොම සම්පූර්ණ ආයසරයක් ඉටිකොලේ තව ඉටිකොලයක් ගෙනල්ලා තියෙන ඉටිකොලේ දාලා සම්පූර්ණ සෙටප් කරන එක බලමු අපි දැන්. ඉතින් ඔන්න මම දැන් මේක ඉටිකොලේ දාගන්න කලින් මෙන්න මේ කාඩ්බෝඩ් ටිකක් දාගන්නවා මේකට. මොකද මේ එතකොට පොඩ්ඩක් ඉටිකොලේ සේෆ්ටි දාලා තියෙන දාන ඉටිකොලේ ඒ ඉටිකොලේ දාන කලින් මම කාඩ්බෝඩ් එකට අතුර ගන්නවා. කලිනුත් දැන් කලින් ඉටිකොලේ යටුත් තියෙන සෙට් එක දැන් මේකත් මෙහෙම අතුර ගන්නවා මේ විදියට දැන් මේකට ප්ලේස් කරලා හොඳට අතුර ගන්න ඕන. ඉතින් මේ විශේෂයෙන් මේ කාඩ්බෝඩ් දාද්දි බලලා තියාගන්න ස්ටේට් කටු අරගෙන මේ තියෙන ඔක්කොම මේ ගලවන්න ඕන. ගලවලා මේ විදියට දා ගන්න ඕන. දාගත්තට පස්සේ මේ කුඩින් තමයි අපි දැන් අලුතෙන් ගෙන පිටිකොලේ දාන්නේ. එහෙනම් අපි දැන් මේ අලුතෙන් ගෙන පිටිකොලේ දාගෙන බලමු මේ කුඩි. මේ විදිහට තමයි සැන්කේ සෙටප් වෙන්නේ. කියන්නේ ඉටිකොලේ දාන්න තව කාඩ්බෝඩ් එකක් දාන්න තියෙන මෙතන එකක් ගන්න මම දැම්මා. මේ දැන් අපිට තියෙන ඉටිකොලේ දාගන්න තමයි අලුත් ඉටිකොලේ. ඉතින් ඉටිකොලේ දාගෙන බලමු ටැංකිය එක. දැන් ඉටිකොලේ දාලා ඉවර වෙලා ටැංකිය බලමු කොහොමද සෙටප් වෙන්නේ කියලා. මොනවද තමයි ටැංකිය. දැන් තියෙන විදිය. අනිවාර්යයෙන්ම මම තියාගන්න මේක සේෆ්ටි අනිවාර්යෙන් දාගන්න ඕනේ එක කාඩ්බෝඩ් එකක්. ඉතින් දැන් ඔන්න මම මේ තමයි ගෙනාපු ඉටිකොලේ. දැන් මේ ඉටිකොලේ දාන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉටිකොලේ දාන්න ලීසි නෑ. ඉතින් ඇත්තටම තනියෙන් කරන්න මේ වීඩියෝ කරගෙන නම් තමයි දාන්නේ මම මේ ඔයාලට මේ වීඩියෝ පෙන්නනකම. ඉතින් ඔන්න ඉටිකොලේ හතර වර්ග දාලා ඇදලා එළියටත් වටින් දා ගන්නවා. ඔන්න විදියට ඉටිකොලේ දාගන්න. ඒ දාගෙන තමයි ඉන්නේ. ඔන්න විදියට මම ඉටිකොලේ අරන් ගිහිල්ලා මුළු වලින් ඇදලා ඒක හරි ගස්ස ගන්න ඕන වටේට. ඉතින් දැන් මේ තියෙන ඉටිකොලේ දාගෙන ඉවර වෙලා මේ තියෙන ඉටිකොලේ දාගත්තට පස්සේ මෙන්න මේකට ෆිනිෂින් එක තමයි ඉන්නේ. වටේට දාන්න ඉටිකොලේ දාලා යට තියෙන කාඩ්බෝඩ් එක මේ කුඩි තමයි ඉටිකොලේ දාලා තියෙන්නේ. ඉතින් දැන් අපිට තියෙන්නේ මාළු ටික අල්ලලා දාගන්න තමයි දැන් තියෙන්නේ. මෙන්න මේ මාළු ටික අල්ලලා අපිට දාගන්න ඕන. අපි දැන් ලොකුටනේ දැන් මම කල්පනා කරලා දැන් තීරණය කරා මේකට දාන්නේ ගුරාමි සෙට් එක විතරයි. ගුරාමි කාෆ්ලා සෙට් එක විතරයි. මම කැට් පීස්ලා දාන්නේ නැහැ මේ ටැංකියට. එයාලා ඉටිකොලේ ඩැමේජ් කරනවා. මොකද ලොකු ඉටිකොලයක් ඩැමේජ් කරනවා කියන අපරාධයක් ඒක. එයාලට පොඩි ටැංකිය ඉන්නනේ සෙට් එකට ලොකු ගුරාමි සෙට් එක දානවා මේකට. ඒකට තමයි මම තීරණය කරේ අවසානයේ මේ කලින් මම තීරණය කරලා තියෙනවා ඔක්කොම දානවා කියලා මේකට හදලා. නමුත් මම තීරණය කරා ගුරාමි සෙට් එක විතරක් මේකට ගන්නවා කියලා. ඉතින් ඔන්න මම දැන් ටැංකිය වතුර පුරවන ගමන් තියෙන්නේ මේ ෆිල්ටර්ස් එහෙම හයි කරලා ටැංකිය වතුර පුරවන ගමන් තියෙන දැන් මේ ඉතින් මේ මෙන්න මේ විදිහට තමයි ටැංකිය සරකන හරි ලේසි. ඉතින් ටිකක් අමාරු වුණාට වැඩේ ෆිනිෂින් වුණාට ටිකක් ලේසි. ඉතින් ඔයාලට වියදම ඉතින් අඩුයි මේක සිනිමි ටැංකියක් ගන්නට වඩා. ඉතින් ඔයාලත් කරලා බලන්න මේක ටැංකියක් හදලා මේ වතුර පුරවලා කිසි අවුලක් වෙන්නේ නැහැ, ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ කැප් පිසිලා වගේ මාළු තමයි පොඩ්ඩක් දාන්න අමාරු ඉටිකොලෙත් එක්ක. මොකද එයාලා අර බයර දඟලනකොට එයාලගේ දෙපැත්තේ වරල් වල තියෙන කටු වගේ. අන්නේ කටු වලට ඉටිකොලේ හිල් වෙනවා. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒක නම් ගැටලුවක් නැහැ. මාළු හදන්න පුළුවන් මේකේ. ඉතින් ඔන්න විදියට ෆිල්ටර්ස් ටිකත් ඔහොම දාගෙන ඉඳලා වතුර ටික පිරුණා පස්සේ මාළු ටික දාගෙන බලමු. ඉතින් ඔන්න මම දැන් වතුර ටික පුරාම ෆිල්ටර්ස් හරි ගස්සලා ඔක්කොම සෙටප් කරලා ඔන්න දැන් මාළු ටික දාගත්තා. මාළු ටික දාගෙන දැන් එයාලා නිදහසේ ඉනවා. මේ ඔක්කොම ඉන්නේ ගුරාමි කාෆ්ලා සෙට් එකයි විතරයි. ජෑම් ගුරාමි සෙට් එකයි කාෆ්ලා සෙට් එකයි විතරයි මේ ඉන්නේ. ඉතින් ඔය තමයි මගේ ටැංකියද අස් කරලා හරි ගස්සලා සෙටප් කරලා ගත්තේ. ඉතින් අපි ආයේ තව වීඩියෝ එකකින් හම්බ වෙනවා.
ඉතින් මේ වීඩියෝ එක හොඳ නම් අනිවාර්යෙන් ලයික් එකක් දාන්න, ෂෙයා කරන්න, කටියක් බලන්න. මතකතු අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න channel එක. channel එක සබ්ස්ක්‍රයිබ් කරලා පොඩි හෙල්ප් එකක් දෙන්න මේ channel එක කරගෙන යන්න. ඉතින් හැමෝටම සුබ දවසක්. ජය වේවා.